පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නිලධාරීන්ගේ සංගණනය මේ වන විට අවසන් අධීරී පවතින්නේ. නමුත් සමහර රාජ්‍ය නිලධාරීන් සහ ගුරුවරුන්ගේ අයදුම්පත් ලැබීමේ ප්‍රමාදයක් තිබෙනවා, අඩුවක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඉල්ලා සිටින්න කැමති මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නැති මාර්ගගතව හෝ අයදුම්පත් වශයෙන් ඉදිරිපත් කර නොමැති සියලුම නිලධාරීන්, ඒ වගේම ගුරුවරුන් හැකිතාක් ඉක්මනින් තමන්ගේ ආයතන ප්‍රධානියා මාර්ගයෙන්, විදුහල්පති මාර්ගයෙන් ඒ අදාළ අයදුම්පත්‍ර තමන්ගේ කාර්යාලය පිහිට ඇති දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට වහම බාර දීමට කටයුතු කරන ලෙස විශේෂයෙන්ම පසුගිය පාසල් නිවාඩු කාලය තිබුණ නිසා බොහෝ ගුරුවරුන්ට මේ ආයුධම්පත් බාර දීමේ අපහසුතාවයක් පවතින බව දැනගන්න ලැබුණා. ඒ වගේම ඉදිරි දින කිහිපය තුලත් නැවත වතාවක් පාසල් නිවාඩුව ආරම්භ වෙන නිසා ඊට කලින් හැකිතාක් ඉක්මනින් මේ අදාළ ආයුධම්පත් විදුහල්පතිවරුන් මාර්ගයෙන් බාර දීම අවශ්‍ය වෙනවා තමන්ගේ පාසල පිහිටා තිබෙන මේ මැතිවරණ කාර්යාලයට. විශේෂයෙන්ම සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගෙන් සහ පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ තම තමන්ගේ ආයතනවල පාසල්වල සියලුම නිලධාරීන් සහ ඒ අදාළ ගුරු බෞතුන් මේ ආයුධම්පත් ඉදිරිපත් කරාද කියන එක පරික්ෂා කරලා එසේ ඉදිරිපත් කළා නැත්නම් ඊට ඉක්මනින් ඒවා ඉදිරිපත් කරන ලෙස උන්ට උපදෙස් දෙන්න ලෙස ඒ සියලුම අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැතියි. Master the corporate world. Join IIT. Register now. Sri Lanka Insurance Life. Like a father, like a mother. Turn your work experience into a British qualification. Boost your career with Kensley Graduate School. ඒ වගේම රාජ්‍ය දේපොළ ආයු භාවිතාව සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තිබෙන ඒ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අපි ලබන සතියේ පැවැත්වීමට තීරණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම සියලුම රාජ්‍ය ආයතනවල අමාත්‍යාංශවල ලේකම්වරුන්, ඒ වගේම රාජ්‍ය නොවන සහ අනිකුත් සියලුම ආයතනවල සභාපතිවරුන්, ඒ වගේම සියලුම කාර්යභාර නිලධාරීන්, ඒ වගේම අමාත්‍යාංශවල සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවල විශේෂයෙන්ම වාහන සහ අනෙකුත් රාජ්‍ය දේපළ භාරව සිටින සියලුම නිලධාරීන් ලබන සතියේ අපි මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවලා තිබෙනවා. මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. රාජ්‍ය දේපළ ආභාවිතා කිරීම සහ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරලා තියෙන නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට. නිලඡන්ද දැන්වීම පත්‍රිකා නිකුත් කිරීම මේ මාසේ 16 වෙනිදාට නියම කරලා තිබෙනවා. 16 වෙනිදා සිට ඒවා තැපැල් කාර්යාලවලට බාර දීම සිදු කරනවා. 17 වෙනිදා සිට 29 වෙනිදා දක්වා තැපැල් කාර්යාල මගින් ඒවා නිවස්වලට බෙදා දීම සිදු කරනවා. ඒ වගේම 20 වෙනිදා විශේෂ බෙදා හැරීමේ දිනයක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරලා තිබෙනවා. අවසාන බෙදීම තිබෙන්නේ 29 වෙනිදායි. ඒ නිසා මෙම කාල සීමාව තුළ තම තමන්ගේ නිලඡන්ද දැන්වීම පත්‍රිකා බාර ගැනීම සඳහා යාදාළ ගෘහයන්හි රැඳී සිටින ලෙස සියලුම නිවැසියන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටීමට කැමැතියි. මේ වෙනකොට මුද්‍රණාලයපතිතුමා කිව්වා මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ අවසන් කියලා. නැවතත් අලුතෙන් මුද්‍ර කරන්න සිදුවීද මේ අපේ නැවත ආරම්භ කරන්න කිව්වා? ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මේ වන විට රාජ්‍ය මුද්‍රණාලයට බාර දීලා තිබෙනවා. ඒ වගේම තැපැල් ඡන්ද කටයුතු සඳහා අවශ්‍ය වෙන සියලුම ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කරලා තිබෙන්නේ. ඒ වගේම අනිකුත් ඡන්ද විමසීම සඳහා අවශ්‍ය වෙන ඡන්ද පත්‍රිකාත් සමහර දිස්ත්‍රික්කවල මේ වනට මුද්‍රණය කරමින් පවතිනවා. දිගට මේ කාර්යය සිදු වෙනවා. අධිකරණ මේ කටයුතු වලින් ලැබෙන තීන්දුව මත ඒ ඉදිරි පියවර ගැනීමට අදහස් කරනවා. මැතිවරණ දිනේ වෙනසක් එහෙම වෙයිද මේ කාල වෙනස් වීමත් එක්ක? දැනට අපි මැතිවරණය මේ මාසේ 6 වෙනිදා පැවැත්වීමට තමයි තීරණය කරලා තිබෙන්නේ. දැනට ඒ තීන්දුව වෙනසක් නැහැ.